අද ඔයාලට අරන් ආවේ ගොඩාක් රසවත් කෑමක් වන දොහොයි හදන විදිහ. මේකත් ලංකාවෙන් තුරන් වෙලා යන කෑමක් බවට පත් වෙලා. මොකද නම කිව්ව පමණින්වත් මේක අද කාලේ කවුරුත් දන්නේ නැහැ. මේක හරි ලේසියෙන් හදන්න පුළුවන් වගේම කන්න ආස හිතෙන කෑමක්. එහෙමනම් මාළු ටිකකුත් මිරිසට හදාගෙනම දොහොයි එක කන්න ලෑස්ති වෙන්නකෝ. එතකන් රූයිට්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ පැත්තට එන්න. ඒ වගේම රූයිට්ස් Facebook එකෙනුත් ඒ වගේම Instagram එකෙනුත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මුලින්ම මැටි වළඳකට උඳු පිටි ග්‍රෑම් 250ක් හලා ගන්න. දොහොයි හදද්දී මේකේ ඔරිජිනල් රෙසිපියට උඳු පිටි තමයි දාන්නේ. උඳු පිටි නැත්තම් ඔයාලට පාන් පිටි උනත් දාගන්න පුළුවන්. ඊට පස්සේ කුරක්කන් ග්‍රෑම් 250කුත් මේ විදිහටම හලා ගන්න. මම ඔයාලට කිව්වා දොහොයි කියලා කියන්නේ නුවර කලාවිය කෑමක් කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙයි නුවර කලාවිය කියන්නේ කොහෙද කියලා. නුවර කලාවිය කියලා කියන්නේ නුවර වැව, කලාවැව, පදවිය වැව යන වැව් තුනෙන් ආවරණය වන ප්‍රදේශය. දැන් අපි මේ පිටි වර්ග දෙකත් අතින් මිශ්‍ර කරගෙන ඒකට ආප්ප සෝඩා තේ හැන්දෙන් තුනෙන් එකක් එකතු කරන්න. ඊළඟට පොල් වතුර ටික ටික දමමින් අපි බැටර් එකක් හදා ගන්නවා. මේ බැටර් එක ගොඩාක් දියාරු වෙන්නත් බෑ, ගොඩාක් ඝනකම් වෙන්නත් බෑ. මේ බලන්නකෝ මේ විදිහට කැඩි කැඩි වැටෙනවා නම් අපේ පදම හරි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ පැය 10ක් 12ක් විතර මේක හොඳට වහලා පිපෙන්න තියන්න. අපි නම් පැය 12ක් විතර තියාගත්තා. මේ බලන්න පැය 12කට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ රසායනික ලුණු ටිකක් ඒ වගේම උකු පොල් කිරි ටිකක් එකතු කරලා මේක නැවතත් විනාඩි 15ක් විතර පැත්තකින් තියන්න. උකු පොල් කිරිත් ගොඩාක් දාගන්න එපා. මෙන්න මේ විදිහේ වැක්කිරෙන පදමක් තමයි එන්න ඕනේ. අපේ පිටි මිශ්‍රණය විනාඩි 15ක් තියනකන් අපි ඉක්මනටම මිරිසට මාළු එක හදාගමු. මේ සඳහා සැමන් පරාමාළු ග්‍රෑම් 300ක් විතර කෑලි කපලා ගන්න. මැටි වළඳකට වතුරත් එක්ක දාගෙන ඒකට ගොරකා අඟුටු 5ක් විතර අඹරලා එකතු කරන්න. අද කාලේ ගොරකා කෑලි කියලා කිව්වට ඒ කාලේ කිව්වේ ගොරකා අඟුටු කියලා. දැන් පිළිවෙලින් බැදගත් උළුහාල් ටිකක් ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැන්දක් දාගන්න. අමුතුන පහ කුඩු මේස හැන්දකුයි මිරිස් කුඩු මේස හැන්දකුයි දාගන්න. ඔයාලා සැර කන ප්‍රමාණය අනුව මේවා වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට බැදපු 3-5 කුඩුත් මේස හැන්දක් දාගන්න. රසායනික ලුණුත් එකතු කරලා ඊළඟට රම්පේ කෑලි ටිකක්, කරපිංචා ටිකක්, ඒ වගේම කපාගත්ත බීලුණු ගෙඩි භාගයක්, අමු මිරිස් කරල් දෙකකුත් එකතු කරන්න. ඔන්න බලන්නකෝ මගේ අම්මා වතුරෙන් හදන මිරිස් මාළු එක කොහොමද කියලා. දැන් අපි මේක ලිපේ තියාගෙන පිස ගන්න තමයි හදන්නේ. ඇලේ දොලේ ගහේ වැලේ මෙන්ම විවිධ ධාන්‍ය වර්ගවල පිටි, සීනි, පොල් ආදිය සමබරවගෙන සකසා ගන්නා ලද රස කැවිලි මෙන්ම ශරීරයට ගුණදායක හා පිරිපුන් ආහාර රටාවක් මෙම නුවර කලාවියේ දක්නට පුළුවන්. ඉතින් අපෙන් ගිලිහි යන මේ වගේ දොහොයි වැනි ආහාර ඔයාලට දැක ගන්න ලැබීමම ගොඩාක් ලොකු වාසනාවක්. අපේ මාළු එකත් විනාඩි 5ක් යන්න කලින් ඔන්න පිස ගත්තා. දැන් ඒක පැත්තකින් තියලා විනාඩි 15කට අපි තියාගත්ත බැටර් එක ගමු. දොහොයි ටික හදාගන්න තමයි හදන්නේ. සාස්පානක් ලිපේ තියලා තෙල් ටිකක් ගාලා මේ විදිහට දොහොයි මිශ්‍රණය දාලා පෑන් කේක් එකක් ආකාරයට තමයි හදාගන්නේ. හරිම ලේසි දෙපැත්ත දමමින් පුලුස්ස ගන්න තමයි තියෙන්නේ. අපි හදාගත්ත මිශ්‍රණයෙන් දොහොයි 15ක් විතර හදාගන්න පුළුවන් වුණා. තවත් විශේෂ දෙයක් තමයි මේ බැටර් එකට ඔයාලට ගාගත්ත පොල් ටිකක් උනත් දාලා දොහොයි හදාගන්න පුළුවන්. මේ බලන්න දොහොයි ටිකේ ලස්සන. ඉතින් හරිම පෝෂදායී දෙයක් තමයි මේක. මට නම් මේවායේ සුවඳ ඇවිල්ලා දැන් බඩගින්න වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නුවර කලාවියේ මේ දොහොයි කෑමට හදාගන්නේ මොනවද දන්නවද? වැව් මාළු, පිදුරු බිම්මල්, ඒ වගේම ලූල් මාළු තමයි හදාගන්නේ. රජරට ප්‍රදේශයේ වැව් අමුණු හදන්නත් අපේ දසමහා යෝධයන් මේ වගේ පෝෂදායක ජව සම්පන්න දේවල් තමයි ආහාරයට ගත්තේ. එහෙව් අපේ සංස්කෘතිය රැකගත යුතුයි. දොහොයි දැක්ක පමණින්ම හිතෙන්නේ නිකන් තෝස් එකක් වගේ නේද? ඉතින් හරිම රසයි. ඔයාලටත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.